ලස්සන පාඩමක් කවුරු පොඩි කතා කරන්නේ නැති පාඩමක් විද්‍යුත් චුම්බකත්වය හා චුම්බක ප්‍රේරණ කියන පාඩම තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට ප්‍රධාන වශයෙන් අපි මේ පාඩමට මුලින්ම යන්න කලින් අපි චුම්බක පිළිබඳව පොඩ්ඩක් කතා කරලා ඉමු. ප්‍රධාන වශයෙන් විද්‍යුත් චුම්බක සහ නිත්‍ය චුම්බක ලෙස චුම්බක වර්ග දෙකයි. ඒ කියන්නේ විද්‍යුත් චුම්බකයි නිත්‍ය චුම්බකයි. නිත්‍ය චුම්බක වලට අපි තව නමක් කියනවා ස්ථිර චුම්බක. මොනවද? ස්ථිර චුම්බක. අන්න එන චුම්බක වර්ග දෙකක් තියෙනවා. එතන මෙතන පේනවා වෙන්නේ ඔයාලට පේනවා නේද? මෙතන චුම්බක වල ෆොටෝ ටිකක් තියෙනවා. නේද? මේ වගේ නම් ඔයාලා දන්නවා. පොඩි පන්තිල ඉගෙන ගන්නවා. එතන මෙන්න මේවා වගේ චුම්බක බලය කාලයක් දීර්ඝ කාලයක් තියෙන ඒවට කිසිම දෙයක් මත නෙමෙයි රඳාපවතින්නේ චුම්බක බලය. දීර්ඝ කාලයක් මේ වගේ චුම්බක බලය තියෙන ඒවට අපි කියනවා ස්ථිර චුම්බක. මොනවද? ස්ථිර චුම්බක. නැත්නම් අපි කියනවා නිත්‍ය චුම්බක. ස්ථිර චුම්බක නැත්නම් නිත්‍ය චුම්බක. එතකොට ඔයාලට මතක ඇති 5 වසරේ ඔයාලගේ පන්තියේ ඉද්දී ඔයාලා පොඩි ඇණයකට කොයිල් කම්බිය තුවා නේද? කොයිල් කම්බිය ඔතලා ඕක කොයිල් කම්බි දෙක බැටරියකට ගහලා අර ඇණයට පොඩි අල්පෙනෙති පොඩි අර යකඩ කුඩු පොඩි හැට්ට කටු වගේ ආකර්ෂණය කරගත්තා. නේද ළමයි? අන්න ඒ වගේ විද්‍යුතය මගින් ඒ කියන්නේ විදුලියට සම්බන්ධ කරාට පස්සේ චුම්බකයක් බවට පත් වෙන ඒවට අපි කියනවා විද්‍යුත් චුම්බක. මොනවද අපි කියන්නේ ඒවට? විද්‍යුත් චුම්බක. ඒවට අපි කියනවා විද්‍යුත් චුම්බක. මේ වගේට අපි කියනවා ස්ථිර චුම්බක නැත්නම් නිත්‍ය චුම්බක. බලමු. විද්‍යුත් චුම්බක වල චුම්බකත්වය පිහිටන්නේ එහි දඟරය හරහා ධාරාවක් ගලා යන තෙක් පමණි. ඔව්නේ. අර කොයිල් කම්බිය උතලා තියෙන යකඩ ඇණය ධාරාවක් ගියොත් විතරයිනේ පුතේ චුම්බකත්වය තියෙන්නේ නේද? ඒ ධාරාවක් ගියේ නැත්තම් ඒකේ කොයි මොහොතකවත් චුම්බක බලයක් හැදෙන්නේ නැහැ. ඔව්. ඒ වගේම ඊළඟ කරුණ. නිත්‍ය චුම්බකවල චුම්බකත්වය එම ද්‍රව්‍යයේ ගුණයක් වන අතර එය දිගු කාලයක් නැසී පවතී. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ඔක නොනැසී පවතිනවා. හැබැයි යම් හේතුන් මත ඕකේ චුම්බක බලය නැති වෙනවා. ඔයාලා චූටි පන්තල ඉගෙන ගන්නවා කල්ගත වෙද්දී චුම්බක බලය නැති වෙනවා කියලා. එතකොට තව කම්පනයකදී නේද? අන්න ඒ තැලීමකදී වගේ ඒ චුම්බක බලය නැති වෙනවා කියලා චූටි පන්ති ඉගෙන ගන්න. හරි. ඒක ඕනේ නැහැ. දැන් ඊළඟට තියෙනවා ඊළඟ කරුණ. යකඩ වාණයේ නිකල් වැනි චුම්බක ද්‍රව්‍ය වලින් මොනවද? යකඩ වාණයේ නිකල් වැනි චුම්බක ද්‍රව්‍ය වලින් සාධන ලද වස්තුන් චුම්බක මගින් ආකර්ෂණය වේ. මොනවද පුතා කිව්වේ? යකඩ වාණයේ නිකල් වැනි චුම්බක ද්‍රව්‍ය වලින් සාධන ලද වස්තුන් චුම්බක මගින් ආකර්ෂණය වේ. ඒ කියන්නේ යකඩයි වාණයේ නිකලුයි නැතුව අපි බලමු තඹ රිදි නේද? අන්න ඒ වගේ ඒව පුතා චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ චුම්බක වලට ආකර්ෂණය වෙන්න නම් යකඩ වාණය නිකල් වගේ වෙන්න ඕනේ. ඒතර වල ප්‍රශ්න එන්න පුළුවන් නේ. රිදි කාසි ඇලෙනවද? තඹ කාසි ඇලෙනවද? නේද? දැන් ඔයා දන්නවා යකඩ වාණය නිකල් තමයි චුම්බක වලට ආකර්ෂණය වන්නේ. ඊට අමතරව ඒවා චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි. ඊළඟ කොට අපි ප්ලාස්ටික් ලී කඩදාසි සහ රබර් වැනි ද්‍රව්‍ය වලින් සාධන වස්තුන් චුම්බක මගින් ආකර්ෂණය නොවේ. ඔව් ඒවා අපි කොහොමද දන්නේ? හරි. ඊට පස්සේ කරුණ පුතා මේ චුම්බක වලට ආකර්ෂණය වන ඒවා තියෙනවනේ. ඔය චුම්බක වලට ආකර්ෂණය වන ඒවට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය. චුම්බක වලට ආකර්ෂණය වෙනවා නම් ඒ කියන්නේ චුම්බකයකට ඇලෙනවා නම් අපි වඩ කියනවා චුම්බක ද්‍රව්‍ය. එතකොට චුම්බක වල ඇලෙන්නේ නැති මේ ප්ලාස්ටික් ලී කඩදාසි රබර් වගේ වට අපි කියනවා චුම්බක නොවන ද්‍රව්‍ය. හරි. මේ තියෙන චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය ටිකක්. පොඩි ඇන ටිකක්, කතුරක්, ලෝහ අඩිරූලක් මේ ඒ වගේ ඒවා පින් වගේ ඒවා ඇලෙනවා. එතකොට මේ තියෙන්නේ මේ රබර් වලින් හදපු එකක්, මේ ස්පොන්ජ් කෑල්ලක්, ලී, ප්ලාස්ටික් හැන්දක්, බීම බට අන්න ඒ වගේ ඒවා චුම්බක වලට එන්නේ. එහෙනම් මෙන්න මේ චුම්බක වල ඇලෙන්නේ නැතිවට අපි කියනවා
චුම්බක නොවන ද්‍රව්‍ය මේ චුම්බක වලට ඇලෙනවට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය. හරි. ඊළඟට චුම්බක ක්ෂේත්‍රය. මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය. සෑම චුම්බකයක් වටාම ඒ කියන්නේ දණ්ඩ චුම්බකයක්, බුරක චුම්බකයක්, ජූහට චුම්බකයක් ඕන එකක්. සෑම චුම්බකයක් වටාම එමගින් බලපෑම් ඇති කළ හැකි අවකාශයක් ඇත. ඒ කියන්නේ පුතා ඒ චුම්බකයට බලපෑම් කරන්න පුළුවන් අවකාශයක් තියෙනවා නේ. ඊට වඩා වැඩි හිතන්න අපි කාන්දමක් මේ ළඟ මේ හරිය කාන්දමක් තියලා කාන්දමක් මේ හරිය තියලා හිතන්නකො මේ පෑන කාන්දමක් කියලා. මම මේකේ හෙන්න ඈත තියෙන ඇණයක්. ඇලෙනවද? නෑනේ. ආකර්ෂණය වෙන්නේ නෑනේ. ඒ කියන්නේ මේ චුම්බකයක් විච්චාම ඒකට යම්කිසි පරාසයක් තියෙනවනේ දෙයක් ඇදලා අලව ගන්න නේ. ඒ ඇදලා අලව ගන්න පරාසය කියන්නේ මේ චුම්බක බලය විහිදිලා තියෙන චුම්බක බලය පැතිරිලා තියෙන ප්‍රදේශයට අපි කියන පුතා චුම්බක ක්ෂේත්‍රය කියලා. හරි. කියවලද චුම්බක ක්ෂේත්‍රයක් ඇසට සංවේදී නොවේ පුතා අපිට මේ චුම්බක ක්ෂේත්‍ර පේන්නේ නැහැ නේ පේන්නේ නැහැ. ඊළඟ තියෙනවා අපට කිසියම් අවකාශයක් තුල චුම්බක ක්ෂේත්‍රයක් ඇති දැයි නිර්ණය කරගත හැකිවන එක් ක්‍රමයක් වන්නේ මාලිමා කට්ටක් භාවිතා කිරීමයි. චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවද කියලා මාලිමා කට්ටකින් බලන්න පුළුවන්. කෙන්ද? මාලිමා කට්ටකින් බලන්න පුළුවන්. කොහොමද? හරි. පුතා ඔය මාලිමාවේ කට්ට චලනය වෙනවනේ නේද? එතකොට ඔය මාලිමා කට්ටේ චුම්බක ගුණ තියෙනව නේද? නේද? ඒකේ තියෙනවා SN South North කියලා තියෙනවා. හැම වෙලේම පෘථුවියේ අපි මේ පොළවේ පය ගහලා ඉන්න පෘථුවියේ උතුරු පැත්තට ඔය මාලිමාව කට්ටේ උතුර හැරෙනවනේ නේද? ඒ චුම්බක ක්ෂේත්‍රයක් මේ පෘථුවියේ භූ චුම්බකත්වය වල ඉගෙන ගන්න. අනේ හින්දානේ. එතකොට අපි ඔය මාලිමාවක් තව චුම්බකයක් ළඟට අරන් ආවොත් ඔය මාලිමාවේ කට්ට ඒ චුම්බක ක්ෂේත්‍ර දිශාවට මොකද වෙන්නේ? හැරෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍ර දිශාවට හැරෙන්නේ ඒකින්ද අපිට මාලිමාවක් උපයෝගී කරගෙන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. හරි. බලමු පුතා ඊළඟ කරුණ. චුම්බක ක්ෂේත්‍රයක් පවතින කලාපයක ලක්ෂයක මාලිමා යන්ත්‍රයක් තැබූ විට මං කිව්වේ මාලිමාවට තැබූ විට මාලිමාව කටුවේ දිශාව එම ලක්ෂයේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පෙන්වයි. ඒ මාලිමාව තියෙන තැන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ඒ මාලිමාවේ කට්ටෙන් පෙන්වයි. හරි. මේ පේනවද උදාහරණයක්? මෙතන තියෙනවා දණ්ඩ චුම්බකයක්. පේනවද ළමයි? මේ දණ්ඩ චුම්බකය මෙතන තියෙනවා දණ්ඩ චුම්බකයක්. මේ දණ්ඩ චුම්බකයේ වටේට චුම්බක බල රේඛා විහිදෙනවා. කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා. ෆොටෝ එක පැහැදිලි නෑ නේද? මෙහෙම තියන්නම් චුම්බක බල රේඛා හැදෙනවා. මේ වගේ බලන කියන්නේ මේ චුම්බක බල රේඛාත් පුතා මේ N වලින් පිට වෙන්නේ S වලට එන්නේ. N වලින් S බලා යන්නේ. N වලින් S බලා. කියන්නේ උත්තර ධ්‍රවයෙන් දක්ෂිණ ධ්‍රවය බලා තමයි මේ චුම්බක බල රේඛා යන්නේ. පේනවද? එතකොට ඒ වගේම චුම්බකයේ බලය වැඩියෙන්ම තියෙන්නේ චුම්බක ද්‍රවවල. බල රේඛා වැඩි වෙන්නේ චුම්බක ද්‍රවවල. දැන් මේන චුම්බක ද්‍රව මේ බල රේඛා අපිට ඇහැට සංවේදීනේ අපි ඇඳලා තියෙනවා අපිට බලන්න පුළුවන් ඕක අර මේ ලකඩු කුඩු වල චුම්බක යටින් තිබ්බම පැට්ටිකලක් තියෙන පොඩි පන්තිල්. හරි. මේ වගේ බල රේඛා තියෙද්දී මම මෙතන මාලිමාවක් තියනවා මේ. ඒතර මේ චුම්බක බල රේඛාවේ ඒ මාලිමාව තිබ්බ තැන දිශාව මොකද්ද? මේ පැත්තනේ මේ ඊතලයකුත් තියෙන මේ පැත්තනේ. හොඳට බලන්න පුතා මාලිමාවේ කට්ටත් මේ පැත්තට හැරෙනවා. තේරුණාද? දැන් ඔයා හිතන්න මම මාලිමාව තියන්නේ මෙන්න මෙතන කියලා. එතකොට ඔයාට පේනවද මේ
බල රේඛාවේ දිශාව දින මෙහෙට කියලා. අන්න ඒ වෙලාවේ චුම්බකයේ මාලිමාව මම මේතන තිබ්බොත් පුතා මාලිමාවේ කට්ට පෙන්වන්නේ මේ පැත්ත. මොකද මාලිමාවේ කට්ටෙන් ඒ මාලිමාව තිබ්බ තැන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තමයි පෙන්වන්නේ. එතකොට ඔයා හිතන්න මම මාලිමාවේ කට්ට තිබ්බොත් මෙන්න මේ වගේ තැනක කියලා. පේනවා? මෙන්න මේ වගේ තැනක මම මාලිමාව කට්ට තිබ්බ කියලා හිතන්නකො. මෙන්න මේ වගේ තැනක. දැන් චුම්බක ශේෂ්ත්‍ර දිශාව දින්නේ මෙහෙටනේ. නේද? ඒතර මාලිමාවේ කට්ටත් පුතා පෙන්වන්නේ මේ පැත්තට. චුම්බක ශේෂ්ත්‍ර දිශාවට තමයි මාලිමාවේ කට්ට පෙන්වන්නේ. දැන් මම මාලිමාවක් තිබ්බොත් මෙන්න මෙතන. මෙතන මාලිමාවක් තිබ්බොත් එතන චුම්බක ශේෂ්ත්‍රය තියෙන අතුරනේ N to S. N to S. එහෙනම් මාලිමාවේ කට්ටත් පෙන්වන්නේ මේ පැත්ත. අපි එහෙම නැතුව මෙතන තියමුකෝ. මෙතන තිබ්බොත් චුම්බක ශේෂ්ත්‍රය මෙන්න පොඩ ඇලයට වගේ. එහෙනම් චුම්බක ශේෂ්ත්‍ර දිශාව පෙන්වන්නේ ඒ ඇලයට වගේ. අපි දැන් ඕකම කරමු මෙන්න මේ U වැඩි චුම්බකෙන් පේනවා මේ චුම්බක බල රේඛාව මෙහිම යන්නේ. චුම්බක ශේෂ්ත්‍රය මේ දිශාවට තියෙන මාලිමා කට්ට තිබ්බොත් දිශාව මෙහෙට තමයි පෙන්වන්නේ. මාලිමාවේ කට්ටෙන් චුම්බක බල රේඛාවේ දිශාව බල රේඛාව වල දිශාව කියන්නේ මේ මොහොතේ එතන තියෙන ලක්ෂ්‍යය පෙන්වනවා. හරි. මේ දිශාව සොයා ගැනීම. හරි අපි දැන් කතා කරන්න ලස්සන මාතෘකාවක් ධාරාවේ චුම්බක ඵලය. මොකක්ද? ධාරාවේ චුම්බක ඵලය. ඔයාලා චූටි පන්ති වල ඉගෙන ගන්නවා ධාරාවට එක එක ඵල තියෙනවා කියලා. නේ? ධාරාවේ ප්‍රකාශ ඵලය, ධාරාවේ තාපන ඵලය නේද? ඒ වගේ මෙතන තියෙනවා මොකද්ද? ධාරාවේ චුම්බක ඵලය. චුම්බක ඵලය. ඒක පරීක්ෂණයක් කරන විදිහ තමයි මේ තියෙන්නේ. මේකේ තියෙනවා අවශ්‍ය ද්‍රව්‍ය විදියට මාලිමාවක්, සුදු තඹ කම්බියක්, බැටරි කිහිපයක්, සම්බන්ධක කම්බි, ස්විචයක්, ධාරා නියාමකයක් තියෙනවා. කියව ගන්නකො. ඊට පස්සේ මෙතන තියෙනවා මාලිමාව මේසේ මත තබා එහි සුචිය උතුරු දිශාවට කියන්නේ කට්ට උතුරු දිශාවට යොමු වී තිබෙන අන්දමට සකස් කරගන්න. කියන්නේ මාලිමාව මේසයක තියලා කට්ට උතුරු දිශාවට එන සකස් කරගන්නවලු. කරගෙන මාලිමාවට ඉහළින් එයින් පෙන්වන දිශාව ඔස්සේ තඹ කම්බිය තබන්න. මාලිමාවට ඉහළින් පෙන්වන දිශාව ඔස්සේ තබන්න. කියන්නේ මාලිමාවක් මෙන්න මෙහෙම මාලිමාව ඔහොම තියලා එන ඔල්ලෝසුවක් තියෙන්නේ. මාලිමාව මෙහෙම තියලා මාලිමාව ඉහළින් තමයි තඹ කම්බිය තියන්නේ. මාලිමාවට ඉහළින් තඹ කම්බිය තියන්නේ. හරිද? තබන්න. ධාරා ප්‍රවාහය සමග නිරීක්ෂණය. හරි. ඊට පස්සේ මෙන්න මේ මාලිමාවට උඩින් පුතා අපිවම කරන්ට තඹ කම්බිය තියලා මෙන්න මේ විදියට හදාගෙන මේ දින පින්තූරේ මාලිමාව තියෙනවා. මාලිමාවට උඩින් වයර් එක යන තඹ කම්බිය විදියට මේ පරිපථය සකස් කරගන්න. සකස් කරගෙන අපි මේ ස්විච් එක සංවෘත කරලා පුතා අපි මේකේ ධාරාවක් යන්න සලස්සනවා. බලන්න. වයරයට ඉහළින් මාලිමාව කට්ට තියද්දි වයරයට අපි දැන් තිබේ පහළින් නේ මෙහෙම. වයර් එකට නම් පහළින් තමයි මාලිමාව කට්ට තිබ්බේ. වයරට පහළින් මාලිමාව කට්ට තියද්දි මේ මාලිමාවේ කට්ට හරි ලස්සනට මේ ස්විච් එක සංවෘත කරද්දි පුතා මෙහෙම තියෙන කට්ට මෙහෙම තියෙන්නේ නැහැ. මෙහෙම තියෙන්නේ නැහැ. මේ මාලිමාවේ කට්ට වම් අතට හැරෙනවා. මේ තියෙන්නේ වයරයට පහළින් තියෙන මාලිමාව කට්ට වමට අපගමනයේ මේ පැත්තට යනවා. ඇයි එහෙම වෙන්නේ? මාලිමාවේ කට්ට නිකන් හැරෙන්නේ නැහැ. උතුර එකපාර මෙහෙට වෙනස් වෙලාද? නෑ නෑ එහෙම උතුර වෙනස් වෙලා නෙවෙයි. මාලිමාව කට්ට ළමයි සංවේදී වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයකට. නේද? කියන්නේ මේ වයර් එක කියන්නේ මේ ස්විච් එක විවෘතව තියෙද්දි ඕෆ් කරලා තියෙද්දි මාලිමාවේ කට්ට තිබ්බ උඩටම තමයි. මේ ඕෆ් කරලා තියෙද්දි මාලිමාවේ කට්ට උඩටම තමයි තිබ්බේ. හැබැයි අපි මේ ස්විච් එක ඔන් කරාට පස්සේ මේ මාලිමාවේ කට්ට හැරුණා.
ඒ කියන්නේ අපිට නිගමනයකට එන්න පුළුවන් මේ මාලිමාවේ කට්ට හැරෙනවා නම් මෙතන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. අනිවාර්යෙන් මෙතන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එහෙනම් මාලිමාව කට්ට මේකට හැරුණා කියන්නේ අනිවාර්යෙන්ම පුතා මෙන්න මේ සුදු තබ කම්බිය මගින් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරලා තියෙනවා. කාත් එක්කද මේ ධාරාව ගියාට පස්සේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරලා තියෙනවා. ඒක හින්දා තමයි මාලිමාවේ කට්ට මෙහෙට හැරෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා වයරයට ඉහළින් මාලිමාව තිබ්බහම කියන්නේ වයර් එකට උඩින් දැන් මාලිමාව තියෙනවා. ඉස්සෙල්ලා මේ පහළින් ඉන්න මාලිමාව දැන් වයර් එකට උඩින් මාලිමාව තියෙනවා. ඊට පස්සේ ස්විච් එක ඔන් කරනවා. හරිද? අන්න පුතේ කලින් මේ පැත්තට හරන මාලිමාවේ කට්ට මාලිමාව උඩින් තියෙද්දි වයර් එකට හැරෙන්න මොකද මොන පැත්තටද මාලිමාව ප්‍රතිවිරුද්ධ දිශාවට අපගමනය වෙයි. කියන්නේ මාලිමාවේ කට්ට මෙහෙටනේ කලින් හැරුනේ. දැන් මේ පැත්තට හැරෙනවා. මාලිමාව කට්ට දැන් මේ පැත්තට හැරෙනවා. ඒ කියන්නේ වයර් එක යටින් තියද්දි මෙහෙට හැරුණා, වයර් එක උඩින් තියද්දි මෙහෙට හැරුණා. කියන්නේ දිශාව ප්‍රතිවිරුද්ධ වුණා නේ. මාලිමාව වයර් එක යටින් තියද්දි එක විදියක්, වයර් එක උඩින් තියද්දි තව. එහෙනම් අපිට එතනුත් ගන්න පුළුවන් මේකේ කරන්ට් එකක් යද්දි චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙලාම තියෙනවා. ඒකනේ මාලිමාව කට්ට හැරුනේ. චුම්බක ක්ෂේත්‍රයක් ඇති වුනේ නැත්තම් මාලිමාව කට්ට හැරෙන්නේ නැහැ. හරි. දැන් ධාරාව ගලන පැත්ත මාරු කරනවා මේ. ඉස්සෙල්ලා අපි A සිට B නෙවෙයි A සිට B ට ධාරාව. දැන් යවන්නේ B සිට A ට ධාරාව යවනවා. මේ B සිට A දක්වා ධාරාව ගලන විට. ඒත් වයරයට පහළින් තියෙන මාලිමාව අන්න උදේ කලින් වමනුනේ දකුණට අපගමනය. වයරට ඉහළින් තියෙනවා ඊට පස්සේ දකුණට අන්න ප්‍රතිවිරුද්ධ දිශාවට අපගමනය කියන වමට අපගමනය වුණා. ප්‍රධාන කරුණ. මොකද්ද ප්‍රධාන කරුණ තියෙන්නේ? ධාරාවක් ගෙන යන සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයන් නිර්මාණය වේ. ඒ කියන්නේ ධාරාවක් යන සන්නායකයක්, සන්නායක කම්බියක් වටේට චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා. ධාරාවක් යන සන්නායකයක් වටේට චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා. මාලිමා කටු අපගමනය වීමෙන් චුම්බක ක්ෂේත්‍රයක් පවතින බව සනාථ කරයි. මාලිමාව කට්ට හැරෙන එකෙන් චුම්බක ක්ෂේත්‍රයක් පවතින බව අපි සනාථ කරගන්නවා, ස්ථීර කරගන්නවා. ඊළඟට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව රඳා පවතින්නේ ධාරා ප්‍රවාහයේ දිශාවට. මතකද? A සිට B ට යවද්දී මේක එක පැත්තකට හැරුණේ, B සිට A ට යවද්දී කට්ට අනිත් පැත්තට හැරුණා. ඒ කියන්නේ ධාරාව ගමන් කරන දිශාව අනුව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වෙනවා. හේතුව ධාරාව ගමන් කරපු දිශාව අනුව තමයි මාලිමාවේ කට්ට හැරුණේ වෙනස් වුනේ. හරි. දැන් නිරීක්ෂණයේ පිහිටීම. ඒ කියන්නේ ඔයාලට මතකද පුතා? මාලිමාවේ කට්ට වයර් එකට උඩින් මාලිමාව තියද්දි එක පැත්තකටත්, වයර් එකට යටින් මාලිමාව තියද්දි තව පැත්තකටත්. ඒ කියන්නේ ධාරාව ගමන් කරන දිශාවට වගේම මාලිමාව උඩින්ද යටින්ද තියෙන එක අනුවත් මාලිමාවේ කට්ට වෙනස් වුණානේ. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවක් වෙනස් වුණා. මාලිමාව කට්ට උඩින් තියෙන වෙනස් වුණා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය රඳා පවතින්නේ මාලිමාව පිටි වයරයට ඉහළින්ද පහළින් කියලා කියන්න පුළුවන්. බලන්න පුළුවන් ඉතින් අපි මේ ධාරා දිශාවක් තමයි විශේෂයෙන්ම රඳා පවතින්නේ. මොකක්ද? ධාරාවේ දිශාව අනුව. ධාරාව එක පැත්තට තව විදියක් අපිට තව. නිගමන. පැටලේ නිගමන මොකද්ද? සන්නායකයක් කරා ධාරාව ගලායන ධාරාව චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරයි. අපි ඒක දන්නවා. සන්නායක ඕනම වයර් එකකින් ඕනම සන්නායකයකින් කරන්ට් එකක් යනවා. ධාරාවක් යනවා නම් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වන්නේ ධාරාව ගලා යන දිශාව මතය. මොකක් අනුවද? මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වන්නේ කවුරු මතද?
චුම්බකයේ දිශාව වෙනස් වන්නේ ධාරාව ගලා යන දිශාව මත. කියන්නේ ධාරාව කොයි පැත්තටද යන්නේ? ඒ පැත්තට අනුව තමයි චුම්බකයේ දිශාව වෙනස් වෙන්නේ. A සිට B ට යද්දි එකක්, B සිට A ට යද්දි එකක්. ධාරාව ගලා යන දිශාව මත චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තීරණය වෙනවා. බලමු ඊළඟ මාතෘකාව මොකක්ද අපිට තියෙන්නේ කියලා. මෙන්න වැඩි. සුදුසු අන්නාගතකින් ගලා යන ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍ර දිශාව. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීති. මෙන්න මේකෙන් අපිට චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් ධාරාව ගලා යන දිශාවට බලපුවා ධාරාව ගලා යන දිශාවට අනුව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ගණන් ගන්න පුළුවන්. හොයන්න පුළුවන්. කියව ගන්න මේවත් ඉන්නේ. සන්නායකයේ ධාරාව ගලන දිශාවට චලනය වන සේ කස්කුරුප්පුවක් භ්‍රමණය කරන විට එම ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ගමන් කරන දිශාව කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ. ධාරාව ගෙන යන සන්නායකයක් වටා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සොයා ගැනීමට මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය මගින්ද කළ හැක. මේ තියෙන කස්කුරුප්පුව උඩට ධාරාව උඩට යනවා නම් කස්කුරුප්පුව උඩට කරකන්නේ කොහෙටද? මෙහෙට. අර ස්කුරුප්පු එනක් කරකවන්නේ ඒ වගේ තමයි. ඇනේ උඩ තියන්නේ ධාරාව යන දිශාව. ඇනේ උඩ ධාරාව යන දිශාව. කරකන පැත්ත චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේ උඩ පැත්තට මේ උඩ පැත්ත මේ තියෙන කස්කුරුප්පුව ධාරාව යන්නේ කොහෙද කියලා එහෙනම් A සිට B ට වෙන්න උඩට ඇනේ උඩ කරකන්නේ කොහෙද? මෙහෙට. අන්න ද චුම්බක ක්ෂේත්‍රය මෙහෙට. මේ ධාරාව යන්නේ පහළට කරකන්නේ කොහෙද? මෙහෙට. දැන් චුම්බක ක්ෂේත්‍රය මේ පැත්ත. උඩ ගන්න. මේ චුම්බක බල රේඛා. තවත් පැහැදිලි. මේ කස්කුරුප්පුව ගමන් කරන දිශාවෙන් ධාරාවේ දිශාව දැක්කේ. මේ තියෙන තුඩ කරකන්නේ මෙහෙම. ධාරාව යන්නේ මෙහෙට. ධාරාව මෙහෙට යද්දි අපි අර කස්කුරුප්පුවේ තුඩ තියන්න ඕනේ ධාරාව යන පැත්ත. මේ කරකද්දි මෙහෙමනේ. ඒතර ධාරාව මේන චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට හැදෙනවා. මොකද ඇනේ කරකවන්නේ මීට වඩා ලේසි පුතා වෙන්න මෙයා. කවුද? ඇම්පියර්ගේ දකුණ නීති. කස්කුරුප්පුවට වඩා මේක ලේසි. මොකද්ද? ඇම්පියර්ගේ දකුණක් නීති. බලමු. ධාරාව ගලන දිශාවට මහපට ඇඟිල්ල යොමු වන පරිදි ධාරාව ගලන දිශාවට මහපට ඇඟිල්ල යොමු වන පරිදි දකුණු අතින් සන්නායකය අල්ලා ගතහොත් අල්ලලා ගන්න. ඉතිරි ඇඟිලි හැරී ඇත්තේ දිශාවෙන් සන්නායකට චුම්බකයට ඇතිවන දිශාව වේ. ඇම්පියර්ගේ දකුණක් නීතිය සන්නායකයෙන් ධාරාව ගලා යන විට ඇතිවන චුම්බකයේ දිශාව මොකක්ද? මේක පහසුමයි ඇම්පියර්ගේ සිද්ධියට වඩා මේ කස්කුරුප්පු නීතියට වඩා ඇම්පියර්ගේ දකුණක් නීතිය අපුදා හරිම ලේසි. බලමුකෝ මම වලට කියන්නේ මෙන්න මේ පින්තූරෙකුත් තියෙනවා. අහගන්නකො. දැන් හිතන්න මේ
මේ තියෙන්නේ සන්නායක කම්බියක් නේ කියලා හිතමුකෝ අපි. මේ තියෙන්නේ සන්නායක කම්බියක්. අපිට දැන් ඕනේ මේ කම්බියේ චුම්බක ශේෂ්ත්‍රය කොහොමද ඇති වෙන්නේ කියලා. හරිද? අනිතන ධාරාව දැන් මෙන්න මෙහෙට යනවා කියලා. දැන් මේ මංගාව ඉඳලා මෙහෙට ධාරාව යනවා. හරිද? ධාරා දිශාව මොකද්ද මේක? ධාරා දිශාව මොකද්ද මෙහෙට? ධාරාව යන්නේ මෙහෙට, ධාරා දිශාව මෙහෙට. අපි ගන්න මේ චුම්බක ශේෂ්ත්‍ර දිශාවනේ. එහෙනම් ගන්න මොනවද? දකුණ. එල. එල කියන තමයි මේ ඇම්පියර්ගේ දකුණ නියද ගන්න දකුණට මහපට ඇඟිල්ල ගෙලින් අනිත් ඇඟිල්ල වක්‍රව. ඒ කියන්නේ මත ධ්‍යාන අපි එල කියලා කියන්නේ දකුණු අතින්. වම් අතින් එල කියන්නේ කක්කනේ. අපි දකුණු අතින් තමයි එල කියන්නේ. දකුණු අතින් එල කිව්වා. එන ඇම්පියර්ගේ දකුණ නීතිය බලන්නේ මොකද? ඇම්පියර්ගේ දකුණ නීතිය චුම්බක දිශාව බලන්නේ දකුණු අතින්. එල මොනවාටද ගන්නෙ? දකුණු අත එල. එල කියලා අරගෙන මේ සන්නායකය දකුණු අතින් අල්ලන්න මෙන්න. අල්ලපුවම මාපට ඇඟිල්ල පාවිච්චි කරන්නේ නැහැ. ඒත් මාපට ඇඟිල්ල තියෙනවනේ මේ. මාපට ඇඟිල්ල ධාරාව වෙන දිශාවට යොමු කළාම මේ ඇඟිලි ටික පේන මේ වක්‍රව තියෙනවා මෙහෙට. නියපොතු ටික මේ. ඒ ඇඟිලි වල දිශාවෙන් තමයි පුතා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව පේනවා. එහෙනම් මෙන්න මේකේ මෙහෙට මෙන්න මෙහෙට මෙහෙම තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. මේ ඇඟිලි තියෙන මේ පැත්තට නෙමෙයි. ඒ පැත්තට තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. හරි. අපි තව එකක් බලමු. ඒක පැහැදිලි නැතුණාද මන්දා? දැන් මේ පෑනෙන් කරන්ට් එකක් යනවා යන පරිපථයක් කියලා හිතන්නකෝ. හරිද? මේ තුඩ පැත්තට තමයි කරන්ට් එක එන්නේ. මෙහි ඉඳන් ඈ. එතකොට කරන්ට් එක ධාරාව නිසා මෙහෙනේ. එන ඇම්පියර්ගේ දකුණන් නීතිය චුම්බක ශේෂ්ත්‍රය බලන්න අපි එල. දකුණුවත් එල. කරන්ට් මේ මාපට ඇඟිල්ල තියන්නේ ධාරාව වෙන දිශාව. කොහෙටද යන්නේ? මගේ පැත්තට මේ තුඩ පැත්තට නේනවා. ඔබ තිබ්බාම අල්ල ගන්නවා මේක. මෙන්න මේක ධාරාවන මේ ඇඟිලි තියෙන මෙහෙම. ඔහොම. මේ ඇඟිලි තියෙන පැත්ත තමයි චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශේෂ්ත්‍රය මෙහෙම. හිතන්න කරන්ට් එක උඩට යනවා කියලා. එල දකුණු අත ගත්ත එල ඇල්ලුවා. මෙන්න ධාරාව උඩට යනවා. චුම්බක ශේෂ්ත්‍රය ඇඟිලි තියෙන මෙහෙම. පේනද කියන ධාරාව යන්නේ මේ පැත්ත. තේරුණාද? ගන්න මොනවාද? එල. ඒ කියන්නේ දකුණු අත. ඇම්පියර්ගේ දකුණ නියත ගන්න දකුණු අත. වම් අත ගන්න එල කියන්නේ අවුල්නේ. දකුණු අතෙන් තමයි එල කියන්නේ. මේ ධාරාව යන දිශාව මේ අනිත් ඇඟිලි වලින් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. අල්ලන්න හොතට සන්නාගේ අල්ලපුවාම ධාරා දිශාව චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. තේරුණාද? හරි. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම. ආමේදී මේ බලන්නකො මේ පොඩ්ඩක් පැහැදිලි මදි PDF එකක් නේ. මහපට ඇඟිල්ල විදුලි ධාරා දිශාව මේ එල කියලා මෙයා මේක අල්ලනවා. මහපට ඇඟිල්ලෙන් විද්‍යුත් ශේෂ්ත්‍ර දිශාව මේ ඇඟිලි වලින් චුම්බක ශේෂ්ත්‍ර දිශාව. පේනවද මේ? එතකොට මෙතන අපි ඉගෙන ගන්න තව එකක් තියෙනවා. දැන් අපිට ඔහොම බලන්න බෑනේ පොතේ තියෙන එකේ ඔහොම කරගෙනවා කියලා. එතකොට පිටුවක් නම් අපි ගාව තියෙන්නේ පොත් පිටුවක් නම් මෙහෙම පොත් පිටුවක් නම් මෙතන අපි සන්නායකයක් ඇන්දොත් මේ තියෙන්නේ මම මේ ඇඳලා කටුවට මේ පෙන්නන මේ කම්බියක් නම් මේකේ ධාරාව මේ පැත්තට නම් යන්නේ අපි දාද්දි ඇම්පියර්ගේ දවනතේ එල දකුණු අත එල මෙහෙම දකුණු අතෙන් දාද්දි මෙහෙට ධාරාව ඇද්දි මේක ඔහොමනේ යන්නේ. එතකොට පුතා මේක ත්‍රිමාන නෙමෙයිනේ ද්විමානනේ කොලයක්නේ. ඒතර ඔහොම අපිට ගන්න රවුමට අඳින්න බෑ. ඔහොම අල්ලපුවම පේනවද මේ කඩදාසිය මේ සන්නායකයේ උඩින් එනවා චුම්බක ශේෂ්ත්‍රය එළියට. ඔය ඒතර කඩදාසියේ යටින් චුම්බක ශේෂ්ත්‍රය යන්නේ ඇතුළට. මේකට බැලුවොත් එළියට එන උඩින් යටින් බලන්න චුම්බක ශේෂ්ත්‍රය යන්නේ ඇතුළට.
එතකොට පුතා අන්න එහෙම කඩදාසියෙන් පිටරට එළියට එනවා නම් අපි මේ විදිහට රවුමක් දාලා නැත්නම් තිතක් දාලා ඒ චුම්බක ශේෂ්ත්‍රය පිටතට එනවා කියන සංකේතවත් කරනවා. කඩදාසිය තුලට ඇතුළට යනවා නම් රවුමක් දාලා ඊ කතිරයක් දාලා චුම්බක ශේෂ්ත්‍රය යන්නේ කඩදාසිය තුලට කියන්නේ. රවුමක් දාලා තිතක් දාලා චුම්බක ශේෂ්ත්‍රය කඩදාසිය ඉවතට එනවා නම් රවුමක් දාලා කතිරයක් දාලා චුම්බක ශේෂ්ත්‍රය කඩදාසිය තුලට යනවා නම් ඒ කොහොමද හිතන්නකෝ රොබින් හුඩ්ගේ ඊතලයේ කියලා. ඔය රොබින් හුඩ්ගේ ඊතලයේ ඉස්සරහා තියෙන්නේ තුඩක්. මෙන්න මේ වගේ තුඩක් නේ තියෙන්නේ. පිටිපස්සේ ගහලා තියෙන්නේ පිහාටු දෙකක්. හරස් අතර පිහාටු දෙකක්. එතකොට ඊතලයේ ඔයාගේ පැත්තට එනවා කියන්නේ එන්නේ තුඩක්නේ උලක්නේ. අන්නේ එළියට එනවා කියන්න තමයි ඒ ඉස්සරහට එනවා කියන්න තමයි මේ තුඩක් දාලා තියෙන රවුමක් මැද්දේ තිතක්. ඒ කියන්නේ උල එළියට එන්නේ. තේරෙනවද? ඊතලයේ එන්නේ තමා දෙසට. ඒක තමයි රවුම මැද තිතක් තියෙන්නේ. එනවා කියන්නේ. එතකොට පිටිපස්සේ තියෙන පිහාටු දෙකක් නේ නේද? පිහාට්ටක් ගහලා තියෙන්නේ. මේ පිහාට්ට ගහලා දෙන පුතා කතිරයක් විදිහට මේ පිහාට්ට ගහලා තියෙනවා. රොබින් හුඩ්. එතකොට ඊතලේ යනවා. යද්දි පෙන්නේ ඊතලේ පිටිපස්සනේ පේන්නේ. ඊතලයක් යද්දි අපිට පේන්නේ ඊතලේ පිටිපස්ස. ඒ කියන්නේ අර කතිරේට ගහපු පිහාටු දෙකනේ. එහෙනම් ඇතුළට යනවා කියද්දි අර ඊතලේ පිහාටු දෙක පේන්නේ මෙන්න කතිරේ වගේ. එහෙනම් කඩදාසියෙන් එළියට තමා වෙතට එනවා නම් කඩදාසියෙන් එළියට එනවා නම් රවුමයි තිතයි මොකද තුඩ තමා එන්නේ. කඩදාසියෙන් යනවා කියන්නේ රවුමයි කතිරේ මොකද පිටිපස්ස තමා පේන්නේ පිහාටු දෙක. එහෙනම් මේ රවුමක් තිතක් දාන්නේ එළියට එනවා කියන්නේ රවුමක් කතිරයක් දාන්නේ ඇතුළට යනවා කියන්නේ. මේ කඩදාසියේ සිට පිටරට එන චුම්බක ශේෂ්ත්‍රය විපරණය කිරීම සඳහා වෘත්තයක් තුල ඇති තිතක් භාවිත කරන අතර කඩදාසිය තුලට යනවා සඳහා වෘත්තයක් තුල කතිරයක් භාවිත කරනවා. හරි මෙතන තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයක තැබූ ධාරාවක් ගෙන යන සංනායකයක් මගින් නැතිවන බව. නිරීක්ෂණය කරපු ප්‍රැක්ටිකල් එක. මෙතන පරිපථයක් පොඩියට තියෙනවා පුතා. කෝෂ දෙකක් ස්විච් එකක් මෙතන සංනායක මේ කූරු දෙකක් තියෙනවා. ඒ වගේ මෙතන U හැටියට චුම්බකයක් කියලා දෙනේ කූරු දෙක ඇතුළේ. ඊට පස්සේ කූරු දෙක පිටින් U හැටියට චුම්බකය තියලා තියෙන්නේ. මේ ද්‍රවය මේ S උඩින් තියෙන S U හැටියට චුම්බකයක් තියෙනවා. ඒතර මේ චුම්බකය මෙහෙම තියෙනවා නම් මෙන්න මේකේ ඇතුලේ තමයි අර කූරු දෙක තියලා තියෙන්නේ. මේ කූරු දෙක මේ U හැටියට චුම්බකය ඇතුලේ කොහොමද තියලා තියෙන්නේ? ඔන්න ඕක. හරිද? U හැටියට චුම්බකයේ ඇතුලේ තමයි තියලා තියෙන්නේ මේ කූරු දෙක. පේනවද? එතකොට එහෙම තියලා මේ කුඩින් මෙයාලා තියෙනවා පොඩි චලනයේ නිදාසේ චලනෙන්න පුළුවන් මොකක් හරි තව සන්නායක කම්බි කෑල්ලක්. ඔන්නෝම කියන සංනිදාසේ චලනෙන්න පුළුවන් සන්නායක කම්බි කෑල්ලක් මෙහෙම තියෙනවා. තියලා ඒකට උඩින් උඩට මෙහෙම චුම්බක ශේෂ්ත්‍රය තියලා තියෙනවා. තේරෙනවද? මේක නිදාසේ චලනෙන්න පුළුවන්. හරිද? එහෙම තියලා තමයි පොඩිනේ වැටුණා අර U චුම්බක ඔන්නෝම තියලා තියෙනවා. ඔන්නෝම තියලා තියෙනවා. තේරුණාද? එතකොට ඔහොම තියලා තියෙද්දි චලනයක් වෙන්නේ නැහැ. නිශ්චලව තියෙනවා. හැබැයි මේ ස්විච් එක ඔන් කරාම ස්විච් එක සංවෘත කරාම මේ කෝෂයේ ධාරාවක් කොහොම යනවනේ. මේක දිගේ ධාරාවක් යද්දී පරිපථය සම්පූර්ණ වෙන්නේ සංවෘත වෙන්නේ මේ රතු පාටින් තියෙන මේ සංනායකයේ දිගේ සංනායක කාමෙන් දාර චලනෙන්න පුළුවන් කම්බිය දිගේ කරන්ට් එක එන්න ඕනිනේ. ඇයිලා මෙහෙම යනවනේ. නේද? එතකොට පුතා මේක සංවෘත කරා මේම කරන්ට් එකක් යනවා. ගිහලා මේක දිගෙත් එනවා. එතනින් මෙහාට ඔහම යනවා. එමෙ යද්දී ඔයා දැන් ඉගෙන ගත්තා ඕනම සංනායකයක ධාරාව යනවනම් ඒක වටේට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. එහෙනම් මේ කම්බිය වටේටත් මොකද ඇති වෙන්නේ?
චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට අපිට ඒක බලන්න පුළුවන් මොකද්ද? ඇම්පියර්ගේ දවන නීතියෙන්. දකුණු අත ගන්න අපි යන්නේ චුම්බක ක්ෂේත්‍රය එල මෙන්න එල. වම් අතෙන් එල කියන්නේ. මේක චුම්බක ක්ෂේත්‍රය වුණා. මේ ධාරා දිශාව මේ චුම්බක ක්ෂේත්‍රයෙන් සහ මේ වක්‍රව පිහිට. දැන් මම මෙහෙම තිබ්බොත් ධාරාවෙන් ධන සිට ඍණට එහෙනම් ධාරාව මෙහෙට යන්නේ. ඔක අල්ලපුවා මෙහෙමනේ. يعني මෙන්න මේ පැත්තට තමා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ. හරිද? එතකොට මෙතන චුම්බක ක්ෂේත්‍ර කීයක් තියෙනවද? මේ U වැඩි චුම්බකයෙන් ඇති කරන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ සන්නායකයේ දිගේ ධාරාව යද්දී තියෙන චුම්බක ක්ෂේත්‍ර දෙකක්. පුතා කාන්දන් දෙකක් ළඟ තිබ්බහම එක්ක ආකර්ෂණය වෙනවා නැත්නම් විකර්ෂණය වෙනවනේ නේ. ළඟ තිබ්බ එක්ක ඇලෙනවා නැත්නම් ඈත් වෙනවා. අන්න ඒ වගේ මෙන්න මෙතනත් මේ U වැඩි චුම්බකයේ ඇතුලේ මේක තියලා ධාරාව යපම චුම්බක ක්ෂේත්‍රයක් සන්නායකයෙන් හැදෙනවනේ. එතකොට මේ සන්නායක කම්බිය මෙහෙම නිශ්චලව තියෙන්නේ නැහැ. මෙයා චලනය වෙනවා. මෙයා මොකද වෙන්නේ? චලනය වෙනවා. මෙහෙම යද්දි මෙයා මෙහෙට චලනය වෙනවා. ඒ හේතුව චුම්බක ක්ෂේත්‍ර දෙකක් ළඟ තිබ්බම ඒක ආකර්ෂණයක් නැත්නම් විකර්ෂණයක් වෙනවා. මෙයාගේ චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා. පළමුවෙනි කියවල ධාරා දිශාව සමග A B C D يعني මෙහෙට කරන්ට් එක යනවා. සන්නායකයේ චුම්බකයේ නිවතට ගමන් කරයි. ඒ කියන්නේ මේක මෙහෙට එන. දකුණු අත මෙහෙට එන. හරිද? ඊට පස්සේ බැටරිය අග්‍රමාර්ගය කියන්නේ මේ ධනට ඔයාලා දන්න ධනාග්‍ර වෙන කරන්ට් එක යන්නේ සම්මත ධාරාව ධන සිට ඍණනේ මෙහෙමනේ. අග්‍රමාර්ග කරාත් මේ පැත්ත ඍණ වෙනවනේ. එතකොට මේ පැත්ත මේ දැන් ධන සිට ඍණ ධාරාව යන්නේ. දැන් මේකේ තියෙන ධන මේ පැත්ත. එතකොට මේ සන්නාගේ චලනය මෙහෙට. දැන් මේ බැටරිය අග්‍රමම් මාරු කරනවා. එතකොට ධන වෙන්නේ මේ පැත්තනේ පුතා. එතකොට ධාරාව යන්නේ මෙහෙට. එහෙනම් ධාරාව යද්දි මෙයාගේ මේ පැත්තට මෙහෙම චුම්බක ක්ෂේත්‍රය තුනේ. දැන් මෙහෙට මේ ධාරාව යන්නේ. ඒක චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙහෙට. අන්න එතකොට මෙයාගේ චලන දිශාව මොකද වෙන්නේ? අනිත් පැත්තට වෙන්නේ. මේ සන්නායක චුම්බකයේ දෙසට ගමන් කරා. චුම්බකයේ ද්‍රවමාන කරද්දි ඒ වගේම චලන සමෘද්ධයි. අරක සමාන ද්‍රවයද අපි දන්න එන්නෙන් සමාන ද්‍රව විකර්ෂණය අසමාන ද්‍රව ආකර්ෂණය. ඒ වගේ චුම්බකයේ ද්‍රවමාන කරද්දි චලන දිශාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මේක එන්න හොදාලා මාරු කරද්දි වෙනස් වෙනවා. මෙහිදී ඇතිවන බලයේ විශාලත්වය. ඒ කියන්නේ මේ අර යන්න බලයක් බලපානවනේ. නේද? සම්නායක චලනය වෙන්නේ. එතන බලයේ විශාලත්වය පාසන සාධක වෙනවද නදාපත්. මොකද්ද? සන්නායකයේ ගන්න ධාරාවේ විශාලත්වය. ඒ කියන්නේ මේ සන්නායකයේ දිගේ වැඩි ධාරාවක් ගියොත් වැඩි බලයක් හටගන්නවා. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රය තුල තබන සන්නායකයේ දිග. මොකද සන්නායකයේ දිග වැඩි වෙන්න යාගේ ඇතුළේ ලොකු චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා. කොට එකක නම් චුට්ටයි. නෑ ඒක වල තමයි. ඊට චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව කියන රුඩිනු යට කරන මන්ද U වැඩිත් එක. ඒක ලොකු චුම්බක ක්ෂේත්‍රයක් දැම්මොත් එතන වල චුම්බක ක්ෂේත්‍රය වැඩි. එතකොටත් මෙතන සන්නායක වෙන්න පුළුවන් බලය වැඩි වෙනවා. තේරුණාද? අපි ලොකු කාන්දමකට ඇල්පෙනෙත්තක් ඇලෙන විදිහයි චූටි කාන්දමකට ඇල්පෙනෙත්තක් ඇලෙන දෙක වගේ නෑ නේද පුතා? ලොකුකට 10 ගාලා ඇලෙනවනේ. ඒ වගේ චුම්බක ක්ෂේත්‍රය වෙනවා. මේකට චුම්බක බල ඇද්දේ බලය චුම්බක ක්ෂේත්‍රක බලත්‍යත් රඳා පවතිනවා. ඔයාලට මේ PDF එක ඕන නම් මැසේජ් එකක් දාන්න මං එවන්නම්. හරි. නිගමනය. ධාරාවක් ගෙන යන සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රය තුල බලයක් ඇති කරයි. ධාරාවක් ගෙන යන සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් තුල බලයක් ඇති කරයි. හේතුව
චුම්බක ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා. එන එක විරුද්ධ අතර නැත්නම් දෙසර වෙනවා. එතන බලයක් ඇති වෙනවා. කවුද? ධාරාවක් ගෙන යන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක් තුල බලයක් ඇති කරයි. ඒකට බල විශාලත්වය කියන්නේ ඇති වෙන බලයේ විශාලත්වය ධාරාව සන්නායකයේ දිග චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලත්වය මත වෙනස් වෙනවා. ධාරා වැඩි වෙද්දී ඇතිවන චුම්බක බලය වැඩි, චුම්බක ශේෂ්ත්‍රය වැඩි, දිග වැඩි වෙද්දිත් එහෙමයි. ශේෂ්ත්‍රයේ ප්‍රබලත්වය වැඩි වෙද්දිත් වැඩි වෙනවා. අඩු වෙද්දී වගේම අඩු වෙනවා. හරි. මේ ඇතිවන බලය දැන් අපි කතා කරේ අර ABCD දිශාවට යද්දී අරක ඉවත දකුණට වමට ආවා අනිත් පැත්තට වෙනස් වුණා කියලා. අන්න ඒ වගේ ඒ යන්නේ කොයි පැත්තටද කියලා බලන්න එපයි. නේද? වමට යනවද දකුණට පැත්ත බලන්න බෑ. පැත්තක් නොදැන යන්න ගියාට බයනේ. ඒක හොයන්න පුළුවන් අපිට ෆ්ලෙමින්ගේ වමත් නීතියෙන්. මොකද්ද? ෆ්ලෙමින්ගේ වමත් නීතියෙන් බලන්න පුළුවන්. අරක එල සන්නය ගලන එල මොනවාටද? එල කියන්නේ අපි දකුණට වම්මතින් එල කියන්නේ කක්ක. එතකොට මේක බලය හොයන්නේ මොකද්ද? ෆ්ලෙමින්ගේ වමත් නීතිය. ඕක අහගන්නකො. වම්මතෙහි මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන ධාරාව ලම්බ තබාගත් විට ධාරාවේ දිශාව මැද ඇඟිල්ලත් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව දබර ඇඟිල්ලත් යොමු කළ විට මහපට ඇඟිල්ලේ වුණ දිශාව සන්නායකයේ මත බලය ඇති වෙන දිශාව වේ. ඒක නම් කොහොමද? මොනවාටද ගන්න පුතා? වම් මත. මොනවාටද වම් මත? මොනවාටද වම් මත? බලය හොයන්නේ වම් මතින්. බලය හොයන්නේ වම් මතින්. අරගෙන මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ල ගන්න අනිත් ඇඟිල්ල වැඩන්නේ නමන්න. හනේ නමන්න බෑනේ. මේක මේ නැමෙනවනේ. ඉතින් නමන්න. මේක මෙච්චර නමන්න. මේක කෙලින් තියන්න. මේක මෙහෙම තියන්න. මෙන්න. පේනවා. එතකොට මෙන්න මේ මහපට ඇඟිල්ලෙන් එන්නේ බලය ඇති වෙන දිශාව. මේ දබර ඇඟිල්ලෙන් එන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. මේ මැද ඇඟිල්ලෙන් එන්නේ ධාරාවේ දිශාව. මතක් කරගමු මේව. බා චු දා බා චු දා බචුදා බා චු දා බචුදා. මොකද්ද? මහපට ඇඟිල්ලෙන් බලය, දබර ඇඟිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රය, මැද ඇඟිල්ලෙන් ධාරාව. බා චු දා බචුදා. බලය, චුම්බක ශේෂ්ත්‍රය, ධාරාව. බා චු දා බලය, චුම්බක ශේෂ්ත්‍රය, ධාරාව. ෆ්ලෙමින්ගේ වමත් නීතිය භාවිතය සන්නද්ධ කියා ගන්න බලය දිශාව සොයමු. හරි. මෙන්න ගණන් තුනක් තියෙනවා. 1 4 2 3 4. මේකේ n ද්‍රවය s ද්‍රවය කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය n to s උතුරේ සිට දකුණට. එහෙනම් මෙහෙට තමයි චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ. මෙතන පෙන්වන්නේ පුතා මේ තිතක් දාලා ධාරාව සන්නායක කම්බිය. ඒ කියන්නේ සන්නායක කම්බියේ තිලේ මේ තුලට තමයි ධාරාව යන්නේ කියන්නේ. සෝරි ඉවතට මේ තිතක් දාන්නේ සන්නායක කම්බියෙන් ධාරාව ගතට එනවා කියන්නේ. අපි කිව්වේ තිතක් තියෙන උල එනවා කියන්නේ. කතිරක් තියෙන ඊතාලේ පිටිපස්ස කියන්නේ ඇතුළට යනවා කියන්නේ. එහෙනම් මෙතන n to s යනවා චුම්බක ශේෂ්ත්‍ර මෙහෙට ධාරාව මේ කම්බිය නම් ඉන්නේ එළියට. අපි හොයන්න ඕනේ බලය ඇති වෙන්නේ කොහෙද කියලානේ. එතකොට n to s මොනක්ද ගන්නෙ? බලය ගන්න බාචුදා බාචුදා වම් මත බාචුදා වම් මත බාචුදා වම් මත. එහෙනම් n to s ගත්තා මෙන්න තුවක්කුව බාචුදා. චුම්බක ශේෂ්ත්‍රය n to s එහෙනම් චුම්බක ශේෂ්ත්‍රය මේ මුලින්ම චුම්බක ශේෂ්ත්‍රය හදාගත්තොත් ලේසිනම මෙහෙම ධාරාව එන්නේ කොලෙන් එළියට මේ ධාරාව එන්නේ කොලෙන් එළියට. එහෙනම් බාචුදා එන ධාරාව එළියට.
චුම්බකයේ මෙහෙට එනවා. මෙන්න මෙහෙට මොකද උඩට ඇති වෙන්නේ? උඩට බලය. උඩට කොහේ මොකද්ද? බලය. හරි. එක උඩට බලය. නේද දෙක? මේ n to s එන n වලින් s නම චුම්බකයේ තියෙන මෙන්න හරි. හැබැයි ධාරාව එළියට නෙමෙයි පුතා. ධාරාව දින්නේ ඇතුළට කොළේ ඇතුළේ මේ ඉතලේ පියාට දෙපෙන්නේ කියන්නේ ඇතුළට යන. කම්බිය තුලට. එහෙනම් අපි මේ ඇඟිල්ල මෙහෙම හරවන්න ඕන. අන්න චුම්බක ක්ෂේත්‍රය කොහෙද වෙන්නේ? පහළට. චුම්බක ක්ෂේත්‍රය කොහෙද වෙන්නේ? පහළට. sorry වැරදුනා sorry. බලය පහළට. කොහෙද බලය? පහළට. බලය කොහෙද? පහළට. බලය කොහෙද? පහළට. අයපරක් ns එන චුම්බක ක්ෂේත්‍රය මෙහෙට. හැබැයි ධාරාව යන්නේ කම්බිය ඇතුළට මේ කොළේ ඇතුළට බෝඩ් එක ඇතුළට. එහෙනම් මේ ධාරාව වෙන දිශාව අපි ඔහොම හරවනවා. දැන් මොකද වෙන්නේ? බලය දෙන්නේ පහළට. බලය දෙන්නේ කොහෙද පුතා? පහළට. හරි මේ දෙකේ ඔයාලා බලන්නකො. ns කියන්නේ මෙහෙට තමයි යන්නේ. දැන් මෙහෙම වෙලා දැන් හරවන්න බෑනේ. එහෙම හරවන්න බැයි නම් ඔයා හැරෙන්න. හරවන්න බෑ නේ ඔයා හැරෙන්න. හරිද? මෙහෙටනේ යන්නේ. ශේෂ්ත්‍ය චුම්බකයේ මෙහෙ. බාචූදා චුම්බකයේ මෙහෙ. ධාරාව කොළේ තුලටද බෝඩ් එක තුලටද ඉවතට දෙන්නේ කම්බි. ඉවතට මේ උලක් තියෙන්නේ නේ එළියට එන්නේ. එහෙනම් මෙහෙට එන්න නම් මේ ඇඟිල්ල මෙහෙට හරියන්නේ නැහැ. මෙහි බාචූදා ධාරාව මෙහෙට නම් චුම්බකයේ මෙහෙට නම් බලය එන්නේ කොහෙද? පහළට. මේකේ බලය එන්නේ පහළට. මේකේ බලය එන්නේ කොහෙද? පහළට. මේ ගානක් බලමු. මේ ගානේ n to s මෙහෙටනේ. බාචූදා චුම්බකයේ මෙහෙට මේ ධාරාව යන්නේ ඇතුළට. හතරේ මේ පියාඩ් දෙක මේ ඇතුළට යනවා. එතකොට මේ බලය උඩට එනවා. මේකේ බලය කොහෙද? බාචූදා. බලය උඩට. හරි ඔයාලා try කරලා බලන්න. බාචූදා. 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 හරි ශබ්ද විකාශනයන්ට පොඩි නෝට් එකක් තියෙනවා. අපා මේක වෙන සිද්ධිය මේකේ ඔයාලා දැකලා තියෙනවා චුම්බකයක් තියෙනවා උඩ රවුමක් කරලා තියෙන කොල්ලෙක් නා අනිවාර්යෙන් කරලා තියෙන. මේක ඇතුලේ පොඩි තඹ කම්බි ටිකක් ඔතලා තියෙනවා. ඒ වගේ මෙන්න මෙහෙම කාඩ්බෝඩ් කේතුවක් සම්බන්ධ කරලා තියෙනවා. ඒක ලෝහ මේ යකඩ ලෝහ එක තමයි මේක ඇතුලේ අරගෙන හෙල්ලෙන විදිහට තියෙන්නේ. මේක ඇතුලේ චුම්බකයේ තියෙන්නේ. එතකොට මේ කරන්ට් එකක් යද්දී අර කොයිල් කම්බි වලින් කරන්ට් එක යද්දී පුතා ධාරාව කොයිල් කම්බිය තුල යන්නේ. ඒ චුම්බක ක්ෂේත්‍රයක් ඇදෙනවා. එතකොට මෙතනත් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවනේ. ක්ෂේත්‍ර දෙකක්. අන්න එතකොට තමයි අරක මේ පැත්තට යන බේස් ගායන්. ඒක වෙන්නේ කොහමද? අර කොයිල් කම්බිය දිගේ ධාරාවක් යද්දී ඒක වටේට චුම්බක ක්ෂේත්‍රයක් ඇදෙනවා. හරිද? විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය. විදුලිය නිසා ඇති වෙනවා. එතකොට තව ස්ථීර චුම්බකයකුත් එකේ තියෙනවනේ. නේ? අර වලල්ලක් වගේ තියෙන්නේ. ඒ ස්ථීර චුම්බක ක්ෂේත්‍රය ඇතුලේ තමයි මේ කොයිල් කම්බිය තියෙන්නේ. මේ පේනවද රූපේ තියෙන්නේ? ඒතර චුම්බක ක්ෂේත්‍ර දෙකක්. අන්න පුතා. එතකොට ආකර්ෂණය හෝ විකර්ෂණය වෙන්න ඕනේ. ඒතර තමයි මෙහෙම. ඒ ශබ්දය අනුව කියන්නේ ශබ්දේ ධ්වනි ශක්තිය පරිවර්තනය කරන විද්‍යුත් ශක්තියට. ඒතර විදුලියනේ වයර් එක දිගේ එන්නේ. අවිලා අර කොයිල් කම්බිය දිගේ යද්දී ඒ විදුලියෙන් යා චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. අර ස්ථිර චුම්බකයේ හින්දා අර ආකර්ෂණ විකර්ෂණ චලනයක් වෙනවා. බලයක් ඇතිලා චලනයක් වෙනවා. ඒක සම්බන්ධ කරලා තියෙන කාඩ්බෝඩ් කේතුවකට. ඒතර කාඩ්බෝඩ් කේතුව මොකද වෙන්නේ? ඔහොම චලනය වෙනවා. ෂෝට් එකක් තියෙනවා මේ. සරල ධාරා මෝටර. හරි. මේ සරල ධාරා මෝටරේ ගැන නෝට් එක පාඩම් කෑල්ල මම චුම්බක ක්ෂේත්‍ර දෙවනි කොටසෙන් සාකච්ඡා කරන්න. අපි එනම් ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.